Hi children, I'm Callum Deopriya and welcome to English with Callum YouTube channel. පුතේ අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ සීරීස් එක හරහා පුතාලට grade 1 වල ඉඳලා grade 5 වෙනකන් තියෙන grammar lessons සරලව ඔයගලන්ට තේරෙන විදිහට කියලා දෙන්න. ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ නැවත නැවත බලලා ඒ එක් grammar lesson එක ඔයගලන්ට හොඳින් ඉගෙන ගන්න පුළුවන්. හොඳයි අපේ පළවෙනි වීඩියෝ එකකින් අපි කතා කරන්නේ පුතේ this is and that is කියන sentences දෙක. මොකද මේ this is කියලා කියන්නේ පුතේ? this is කියලා කියන්නේ පුතේ ළඟ තියෙන ළඟ ඉන්න එක්කෙනෙක් හෝ එක දෙයක් ගැන කියන්න තමයි අපි this is කියන වාක්‍ය රටාව පාවිච්චි කරන්නේ. හොඳට මතක තියාගන්න පන තියෙන හෝ පන නැති එක්කෙනෙක් හෝ එක් දෙයක් ළඟ ඉන්න ළඟ තියෙන this is කියන මේ ඉන්නේ මේ තියෙන්නේ කියන එක තමයි මේකේ අර්ථය. අපි example වලට ගියොත් එහෙම අපිට කියන්න පුළුවන් පුතේ this is a bag. This is a bag. මේක bag එකක්. This is a bike. This is a bike. මේක bicycle එකක්. This is a table. This is a table. මේක මේසයක්. This is a ball. This is a ball. This is a ball. මේක බෝලයක්. This is a puppy. This is a puppy. මේ බලු පැටියෙක්. This is a cake. මේක cake එකක්. This is a cake. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් this is කියන වාක්‍ය රටාව දාලා ලස්සන වාක්‍ය ගොඩක් හදන්න. ඔයගලන්ට ඕන නම් this is a කියන්නේ නැතුව පුතේ this is my කියන්න පුළුවන්. my කිව්වොත් මගේනේ. This is my father. මේ ඉන්නේ මගේ තාත්තා. This is my mother. මේ ඉන්නේ මගේ අම්මා. This is my friend. මේ ඉන්නේ මගේ යාළුවා. This is my teacher. මේ ඉන්නේ මගේ ගුරුතුමිය. එහෙනම් this is my bag මේ මගේ බෑග් එක. This is my pen මේ මගේ පෑන. This is my pencil මේ මගේ පැන්සල. මෙන්න මේ විදිහටත් පුතේ අපිට මේක කියන්න පුළුවන්. මතක තියාගන්න this is කියන එක අපි පාවිච්චි කරන්නේ එක්කෙනෙක් හෝ එක දෙයක් ළඟ ඉන්න ළඟ තියෙන ගැන කියන තමයි පාවිච්චි කරන්නේ. අපි ගත්තොත් පුතේ that is කියන එක. that is අර ඉන්නේ අර තියෙන්නේ මතක තියාගන්න දුර තියෙන එක දෙයක් ගැන ඕ දුර ඉන්න එක්කෙනෙක් ගැන කියන්න අර ඉන්නේ අර තියෙන්නේ කියලා කියන්න පුළුවන් අපිට පුතේ that is කියන වාක්‍ය රටාව පාවිච්චි කරලා. අපි උදාහරණ විදිහට ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් පුතේ that is a clock. that is a clock අර තියෙන්නේ ඔරලෝසුව. that is a bird අර ඉන්නේ කුරුල්ලෙක්. that is a bird. that is a butterfly. that is a butterfly අර ඉන්නේ සමනලෙක්. that is a kite. that is a kite අරක සරුංගලයක්. මෙන්න මේ ආකාරයට කියන්නත් පුළුවන්. අපිට කියන්න පුළුවන් ඔන්න that is your house අර තියෙන වගේ ගෙදර. that is your school අර තියෙන වගේ පාසල. එහෙනම් your කියලා දාලා කියන්න පුළුවන් නේ. that is your class අර තියෙන ඔයාගේ පන්තිය. that is your teacher අර ඉන්නේ වගේ ගුරුතුමිය. එහෙනම් මෙන්න මේ ආකාරයටත් මේක කියන්න පුළුවන්. හොඳයි. අපි දැන් ප්‍රැක්ටිස් කරමු. පින්තූරත් එක්ක මම ඩිස්ප්ලේ කරනවා. ඔයගලන්ට තියෙන්නේ මේක බලාගෙන this is the that is the කියලා වාක්‍ය රටා ටික ප්‍රැක්ටිස් කරන්න තමයි තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි බලමු. අපි කියනවා this is a house. ළඟනේ තියෙන්නේ පුතේ. ඒ නිසා this is a house. that is a table. ඇතින් තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ that is a table. this is a computer. this is a computer. that is a bicycle. අරක bicycle එකක්. this is a cup. that is a phone. this is a flower. that is a hat. this is a ball. that is a lamp. අපි ගත්තොත් එimhe තවත් example එකක් විදියට තවත් exercise එකක් විදියට ගත්තොත් අපිට මෙන්න මේ විදිහට කියන්න පුළුවන් පුතේ this is my friend. that is Disneyland. This is an elephant. That is our house. This is a mouse. That is an aeroplane. This is a chair. That is a truck. This is my father. That is a horse. මෙන්න මේ ආකාරයට පුළුවන් පුතේ this is සහ that is කියන වාක්‍ය රටාව ඔයගලන්ට ප්‍රැක්ටිස් කරන්න. ඔයගලන්ට පුළුවන් ළඟ තියෙන දේවල් අරගෙන එක එක අතට අරගෙන ඔයගලන්ට this is this is my කියලා ප්‍රැක්ටිස් කරන්න. දුර තියෙන ඒවා ඔයගලන්ට ඇඟිල්ල දික් කරලා පෙන්නලා අත දික් කරලා පෙන්නලා අර තියෙන්නේ කියලා that is කියලා වාක්‍ය රටාව වලින් මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. එහෙනම් ප්‍රැක්ටිස් කරන්න නැවත නැවත බලන්න. thanks for watching.
අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හම්බ වෙමු.